ගෑල්ලමෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ එකක් තමයි ඔයා මේ අද බලන්නේ. මේ විනාඩි 5 අහගෙන හිටියොත් ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. ගැහණියෙක් වෙච්ච ඔයාගෙන්ම ටිකක් අහලා බලන්න. ඔයා ආදරේදීව ආදරය කරන කෙනාට ආදරය කරන්නේ කොයි විදිහටද කියලා. ඔයාට උත්තරයක් හම්බ වෙන්නේ නැති. ඔව්. හරියට නිකන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට ආදරය කරන්නේ. අන්න ඒ වගේ ආදරයක් තමයි මම හිතනවා ගැහණියෙක් වෙච්ච ඔයා අනිවාර්යෙන්ම තමන්ගේ ස්වාමි පුරුෂයාට එහෙම නැත්නම් තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ආදරේ දක්වන විදිහ. ඉතින් ඇත්තම කතාව කිව්වොත් එහෙම අද මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ ගෑල් ළමයි එහෙම ආදරය කරන එක ගැන නෙමෙයි. අද මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ පිරිමි ළමයි ආදරය කරන විදිහ ගැන. ඒකයි මේ වීඩියෝ එක ගෑල් ළමෙක් වෙච්ච ඔයා අනිවාර්යයෙන්ම බලන්න කියලා කිව්වේ. ඔයා දන්නවද? ගොඩාක් කතන්දර ලියවිලා තියෙනවා. ගොඩාක් කවි ලියවිලා තියෙනවා. ඇත්තටම ගැහණු ආදරය ළඟ බොළඳයි. ඇත්තටම ගැහණු ආදරය ළඟ මෙහෙමයි කියලා. හැබැයි පිරිමි ගැන එහෙම ලොකුවට කතා ලියවෙන්නේ නැහනේ. පිරිමි ගැන කතා එහෙම ඇත්තටම ලොකුවට නැහැ. හැබැයි පිරිමි ගැන ඔයාලා තේරුම් ගන්න ඕන කතාවක් තියෙනවා. ඒ තමයි ඇත්තටම ආදරය කියන දේ පිරිමින්ගේ හදවතට දැනෙනකොට, ආදරය කරන කෙනාට ඔයාගේ ආදරය ඇත්තටම දැනෙනකොට පිරිමියෙක් විදිහට එයා ඔයා ගාව ෆුල් ඕපන් වෙනවා. ඒ කියන්නේ හැමදේම ඔයත් එක්ක කියන තැනටපත් වෙනවා. හැමදේම ඔයත් එක්ක නිදහසේ බෙදා ගන්නවා. දන්නවද? පිරිමියෙක් කියලා කියන්නේ හරි පුදුම ගලක් වගේ රළු චරිතයක් කියලානේ ඔයාලා දකින්නේ. ඇත්තටම සමාජෙත් එක්ක ගැටෙනකොට පිරිමි කියන්නේ ගල් වගේ ඉන්න ඕන මිනිස්සු කොට්ටාසයක්. ඉතින් එතකොට ඒ වගේ පිරිමි හැම කෙනෙක් ගාවම මුදු වෙන්නේ නැහැ. හැම කෙනෙක් ගාවම මෙන්න මෙහෙමයි කියලා තමන්ව ඕපන් එකේ කියන්නේ නැහැ. ඕපන් එකේ තමන්ගේ හැඟීම් බෙදා ගන්නෙ නැහැ. හැබැයි තමන්ගේ හදවතට දැනෙන ගැහණිය ගාව පිරිමියෙක් හරියට නිකන් පොඩි දරුවෙක් වගේ. ගොඩක් වෙලාවට ගොඩක් ගැහණුන්ට ඇතිවෙන පුංචි ප්‍රශ්නයක් තමයි මං ආදරය කරන කෙනා ඒ දවස්වල නම් හිටියා ටිකක් හයියට තදට රළු පිරිමියෙක් වගේ හිටියා. හැබැයි දැන් ටික කතාව ඉස්සරහට යනකොට එයා නිකන් දැන් පොඩි එකෙක් වගේ වෙලානේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේක මේ මට ඊයේ පෙරේදා අහන්න ලැබුණු සිද්ධියක්. කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා එයා දැන් එහෙම රළු නෑ. එයා මගෙත් එක්ක එයා මගෙන් නිකන් අනේ මට තේරෙන්නේ නෑ. මෙන්න මේ වගේ මැසේජ් එකක්. ඉතින් ඒකට මම දුන්න උත්තරේ තමයි පිරිමි එහෙමයි. හැම ගැහණියෙක් ගාවම පිරිමි සැනසීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ කියන්නේ කොටසක් පිරිමි ගැන. හරිද? පිරිමියෙක් විදිහට ඉන්න පිරිමි ගැන. හැම ගැහණියෙක්ගෙම සැනසීම, හැම ගැහණියෙක්ගෙම සුව පහසුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන් ආදරය කරන, තමන්ගේ හදවතේ ඉන්න එකම එක ගැහණිය කියලා එක්කෙනෙක් ඉන්නවනම් අන්න ඒ ගැහණියගේ සැනසීම, ඒ ගැහණියගෙන් ලැබෙන සුවය විතරයි ඒ මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ. එහෙම සුවයක් ලැබෙන තැනක